මීළඟට අපිත් එක්ක එකතු වෙන තරඟකරු යෝමාල් බස්නායක. මේ ගායනා කරේ ප්‍රියා සූරසේන සහ මිල්ටන් මල්ලාරච්චිත් සම්බන්ධ වෙච්ච යුග ගීතයක්. ඊටම රසවත් ඔබ ගායනා කරා.
ඒක කිසි ගැටලුවක් නැහැ. සමහර තැන්වල හුස්ම පාලනය කිරීමේ ප්‍රශ්නයක් ඇති වුණා. මම එක තැනක් නේ දෙතුන් පළක මම දැක්කා. ඒක මම හිතන අද ඔබ අසනීපෙන් හරි මොකක් හරි හේතුවක් නිසාද වන්ද ඒ වුණාට සමස්තයක් ඇටියට ඉතාම ලස්සනට ගීත ගායනා කරා පළපුරුදු ගායන ශිල්පියෙක් වගේ. එහෙමනේ කීද? දැන් බෝගුල දැන් අපි තුන්දෙනාම ගායකයෝ වේදිකාවේ සාමාන්‍යයෙන් ගීත ගායනා කරනවා නිතරම වගේ. හැබැයි මම සමහරට අපිට දැන් මේ ආධුනිකයන්ගෙනුත් යම් දේවල් ඉගෙන ගන්න තියෙනවා සමහර වෙලාවට. දැන් මම අද එක දෙයක් ඉගෙන ගත්තා යෝමාල්ගෙන්. දැන් අපිටත් සමහරට මූණ දෙන්න සිද්ධ වෙනවා මේ ගීතවල වචන හරියට කටපාඩම් නැති වෙලාවල්. ඒ වගේ වෙලාවට පොඩි ට්‍රික් එකක් මම ඉගෙන ගත්තා යෝමාල්ගෙන්. ඒක දැක්කද ඒක? ඔව් දැක්කා නොටිස් කරා ඒක. අනිත් පැත්තට කැරකිලා හැමීන අත දිහා බලනවා. ඒක යාසිතේ කාටවත් එක පේන්නේ. ඔව්. හතර වටේම කැමරා තියෙනවා කියලා මතක තියෙනවා. කාටම පේනවා. කෙසේ නමුත් ඔබ ගායනයට මම හිතන්නේ ඒක බාධාවක් වුණේ නැහැ. ඔබගේ තාමත් රසවත් ගායනයක් අපි දැක්කා. ඔබට සුබ පතනවා. ඔය යමාල් ඇත්තටම යමාල්ගේ ගායනය ගැන මොකද අපි මේ වේලු කරාට ඇත්තටම යමාල් ඉතාම ලස්සනට ගීත ගායනා කරා. මම දන්නවා ඔබට තවදුරටත් තවත් රසික ජනතාවක් ඔබට එකතු වෙන්නේ අපි තිදෙනාගේම සුබ ප්‍රාර්ථනා ගෙනවා. මං අහන් හිටියේ අපේ බෝගඩ මහත්මයා මේ කීර්ති මහත්මයා කියපු කතාව. කමක් නැහැ ඒක කොහොම වුණත් සාමාන්‍යයෙන් යෝමල් ඔයා ගීතයක් තෝරා ගනිද්දී මොන වගේ දේවල් ගැනද හිතන්නේ? පළවෙනිම දැන් මේ තරගාවලිය ඇතුළත මම ගීතේ ගායනා කරාට ප්‍රේක්ෂක ජනතාවගේ හිතට වදින්න ගීතයක් තෝරා ගන්න ඕන. පළවෙනි තමයි ඒක මම කරන්නේ. ඒ වගේම මට හොඳට ගීතේ ගායනා කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ නමරක් බලලා තමයි ගීතයක් තෝරා ගන්න. වයි යෝමල් මොකද හිතන්නේ අපේ බස්නායක ගැන? යොමාල් මේට පෙරත් ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගීත මේ තරගේ ගායනා කරලා තියෙනව නේද? ඔව්. ඒක තමයි මම දවසක් කාමරෙන් එළියට ආවා. මම ටීවී බලන්නේ කාමරේ ඉඳලා. ටීවී එකේ තියෙන ස්තෝප්පේ. මම ප්‍රියා සූරියසේනට හරි ආසයි. මම එළියට ඇවිල්ලා බලනකොට ඔයා. අර කිව්වාගේ මටත් හුස්ම ගන්න අමතක වුණා සමහර තැන්වල. ඔව්. එයා ප්‍රියා සූරියසේන කියන ශිල්පියාගේ හඬටයි ඒ භාවයටයි හොඳටම සමීප වෙච්ච ලංකාවේ නවක අයගෙන් උඩම ඉන්න කීප දෙනෙක්ගේ කෙනෙක්. ඒ අතර ඔය හරි රිලැක්ස් නේ. හරිම සහැල්ලුවේ ආ වේදිකාව උඩ ඉන්නවා. ඒක තමයි බේසික්. ඔයාට මේ බේසික් එක තියෙනවා. ඒකේ උඩ ඉඳන් ඔය ෆවුන්ඩේෂන් එකේ ඉඳන් ඕන දෙයක් හදන්න පුළුවන්. ඒක තියාගෙන තව හැබැයි ඔයාට යම් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාව ග්‍රහණය කරගන්නේ ඔයා ප්‍රියා සූරියසේනගේ ගීතය ඔයා හරියටම ගායනා කිරීම හරහා ඔයා ග්‍රහණය කරගන්නවා. ඒ ගීතයේ තියෙන සුන්දරකම, ඒ රොමැන්ටික් ඒවට අපි හරි ආසනේ මේ ගීත. ඒ නිසා ඔයා ලොකු පවුරක් බැඳ ගන්නවා. ඒ නිසා ඔයාගේ වටේ මේකම ඔයාට අනතුරක් වෙයිද කියලා මට බය හිතෙනවා කවදා හරි. ඔයා කවදා හරි ඔයාගේ ගීතයක් ගායනා කරන්න වෙනවා. නැත්තම් ඔයා අපි පිළිගන්නේ නැහනේ. ඒ නිසා ඔයා වෙන දවසට තමයි මේ ප්‍රශ්නේ බලපාන්නේ. ඒ පරිස්සම තියාගෙන යන්න. එතෙක් සුබ පතනවා. බොහොම ස්තුතියි. මම හොඳ අවවාදයක් ලැබුණේ අපේ වසන්තයගෙන්. මම හිතනවා ඒක තේරුම් ගන්න නැති කියලා. අනිවාර්යයෙන්. යෝමල් ඔබට අවස්ථාව තිබෙනවා දැන් චරිතාවට කතා කරලා කියන්න. ඊට දවසේදී කොහොමද ඔබ ඉදිරියට ගෙනියන්නේ? මාව මේ තරගාවලින් ඉදිරියට ගෙන යන්න DDS ස්පේස් අංක 22 ටයිප් කරලා 99.2කට හැකිතරම් SMS කරන්න. යෝමල් අපි දැන් හෙට රාත්‍රිය ගැන මතක් කරද්දී මොනවාද කියන්න තියෙනවද? තීරණාත්මක රාත්‍රියක් හෙට. අනිවාර්යෙන් තීරණාත්මක රාත්‍රියක්. අපි සුබ පතනවා හෙට රාත්‍රියේදී ඔබට. Thank you. ජය වේවා. ජය වේවා.